හමුදාපතිට මේ යුද්ධය කරන්න මම ඉඩ තියන්නේ නැහැ. වසර දෙකමාරකට කලින් අවසන් සටන අවසන් කිරීම ආරම්භමින් හමුදාපතිවරයා සිදු කළ අධිෂ්ඨානශීලී ප්‍රකාශයයි ඒ. යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද හමුදාපති ධුරයෙන් සමුගත්තේ මේ රට ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමේ ඓතිහාසික වගකීම අකුරට ඉටු කිරීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකාවට පමණක් නොව ලොවටම ආදර්ශයක් වූ යුද හමුදාපතිතුමාගේ සමුගැනීමේ උත්සවය අද පැවැත්වුණේ යුද හමුදා මූලස්ථානයේදී. 1970 පෙබරවාරි 5 වෙනිදා දෙවන ලුතිනන්වරයෙකු ලෙස යුද හමුදාවට එක් වූ සරත් ෆොන්සේකා මහතා ඊළාම් යුද්ධය ආරම්භයේ සිටම සටන් බිමට අණදුන් දක්ෂ නිලධාරියෙකු වුණා. වසර 39ක හමුදා ජීවිතය තුළ සරත් ෆොන්සේකා මහතා උසස් වීම් ලැබුවේ එතුමා තුළ වූ නායකත්වය, කැපවීම හා උපක්‍රමික සැලසුම්වල විශිෂ්ටත්වය නිසා වෙනවයි. වඩමාරච්චි සටනේ සිට බලවේගය, රිවිරස, යාල්දේවි, ජයසිකුරු මෙහෙයුම් සඳහා නායකත්වය දුන් ෆොන්සේකා මහතා 1991 වසරේදී බලවේගය මෙහෙයුමෙන් අලිමංකඩ රැක ගැනීමට කටයුතු කළේ කර්නල් වරයෙකු ලෙසයි. මිඩ්නයිට් එක්ස්ප්‍රස් මෙහෙයුමේදී කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග යාපනයේ කොටුව ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් සරත් ෆොන්සේකා මහතා 1993 වසරේදී බ්‍රිගේඩියර් නිලයට උසස් වුණා. 1995 රිවිරස මෙහෙයුමේ නියෝජ්‍ය සේනාංකාධිපතිවරයා ලෙස මේ ජෙනරාල් ජානක පෙරේරා මහතා සමග යාපනයේ රැක ගැනීමට කටයුතු කළා. 1998 පෙබරවාරි 23 වෙනිදා සරත් ෆොන්සේකා මහතා මේජර් ජෙනරාල් ධූරයට උසස් කරනු ලැබුවේ ජයසිකුරු මෙහෙයුම නිමාවීමෙන් පසුවයි. 2000 වසරේ යාපනයේ මෙන්ම වන්නි ආරක්ෂක සේනා ආඥාපති ලෙසද සරත් ෆොන්සේකා මහතා කටයුතු කළා. 2000 වසරේ ත්‍රස්තවාදීන් හමුදාවට අඛණ්ඩව ප්‍රහාර එල්ල කළ නොනවතින රැල්ල යාපනයේ සරසාලේ මන්සන්දියෙන් නවතාගත්තේ හමුදා සෙබළුන්ද සමග යුද ටැංකියක නැගී සටන් බිමේ පෙරමුණටම ගිය රණකාමියෙකු ලෙසයි. හමුදාවේ ඒ විශ්මිත ආරක්ෂිත මෙහෙයුමෙන් ත්‍රස්තවාදී නායකයින් එදා වික්ෂිප්ත වුණා. 2004 වසරේ යුද හමුදාවේ නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික තනතුරට පත් වූ සරත් ෆොන්සේකා මහතාට ත්‍රස්තවාදයේ පරාජය කිරීමේ බාරදූර අභියෝගය බාර වුණේ යුද හමුදාපතිවරයා ලෙස පත්වීමත් සමගයි. 2006 වසරේ ජූලි 20 වෙනිදා LTT නායක ප්‍රභාකරන් මාවිල්ලාරු සරුව වසා සිව්වන ඊලාම් යුද්ධය ගේ දොරකොඩටම කැඳා ගත්තා. දැඩි විනයකින් හා සැලසුමකින් යුද හමුදාව ප්‍රතිසංවිධානය කළ සරත් ෆොන්සේකා මහතා නැගෙනහිර මෙහෙයුම ජයග්‍රහණය කළේ කුඩා කණ්ඩායම් ක්‍රියාන්විතවල විශිෂ්ටත්වය ලොවටම තහවුරු කරමින්. 2007 වසරේ වන්‍ය මුදා ගැනීමට අනදුන් සරත් ෆොන්සේකා මහතා අවසන් සටනට ප්‍රහාරක සේනාංක 9ක් එක් කළා. වසර 30ක් LTT ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡත්වයට ලක්ව තිබූ ශ්‍රී ලංකාව යලි නිදහස් කර ගැනීමට දැක් වූ එඩිතර නායකත්වයේ වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ජෙනරාල් ධූරයට උසස් කරනු ලැබුවා. අද අපේ යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා හමුදාපති ධූරයෙන් සමුගත්තා. නමුත් හෙට එතුමා ත්‍රිවිධ හමුදාවටම අණදීමට නියමිතයි. ඒ නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙසයි. මහා සෙන්පතියාණනි, ඔබට ජය.